හරි බලන්න. ඊළඟට බොහෝ විට අපිට පාවිච්චි කරන තියරියක් තමයි තියරි පොයින්ට් එකක් තමයි MCQs වලට එනවා. හරි. මෙන්න මෙහෙම. දණ්ඩක් දිගේ හරිද? දණ්ඩක් දිගේ තාපයේ සංක්‍රමණය වීම ගැන. හරිද? දණ්ඩක් දිගේ තාපයේ සංක්‍රමණය වීම ගැන. දැන් එතකොට මෙන්න මේ වගේ සරල දණ්ඩක් සැලකුවොත් එන්න. හරිද? ලෝරන්ස් හදලා තින්නේ තාපයේ සම්නයනය වෙන මාධ්‍යයකින් නම් මේ හරහා තාපයේ සම්නයනය වීමේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් dq/dt. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි තාපය කියන එක අපි q වලින් ලකුණු කරනවානේ. q බෙදීම t කියන්නේ තාපයේ සම්නයනය වෙන ශීඝ්‍රතාවය. දැන් මේක අවකලනය කරාම හරිද මේ තාපය කියන ශක්තිය t විශේෂයෙන් එහෙම නැත්නම් කාලය විශේෂයෙන් අවකලනය කරාට පස්සේ තමයි හරිද? කාලය විශේෂයෙන් අවකලනය කරාට පස්සේ තමයි මේ හරහා යන තාප ශීඝ්‍රතාවය කියන එකට අපි සමීකරණයක් ගන්න. ඒතකොට මේ සමීකරණය සමාන වෙනවා ka හරි θ1 θ2 බෙදීම L කියන එක. හරි. θ1 කියන්නේ මෙන්න මේ පැත්තේ උෂ්ණත්වය, θ2 කියන්නේ තාපය අරන් ගිහින් අවසාන වෙන පැත්තේ උෂ්ණත්වය. තාපය එන්නේ මෙහෙන්, තාපය පිට වෙන්නේ මෙහෙන්. හරිද? ඒතකොට වැඩි උෂ්ණත්වයක් තියෙන T1ට වැඩි කුඩා උෂ්ණත්වයක් තියෙන T2ට අපි දන්නවා උෂ්ණත්වය අඩු තැනට උෂ්ණත්වය වැඩි තැන ඉඳන් තාපය සංක්‍රමණය වෙනවා. හරිද? මේක දිගේ තාපය සංක්‍රමණය වෙනවා. දැන් මේක සැලකුවාම මෙන්න මෙහෙම කතාවක් උදා කියනවා. ඔතනදී හරිද? බලන්න. දැන් මුලින්ම හරි අපි ඊට පස්සේ බලමු. එතකොට දැන් මෙතන මේ k කියන එක හරිද? එතකොට මෙතන මේ k කියන එක මේ දණ්ඩ සාදා ඇති මාධ්‍ය මත හොඳාපවතින නියතයක්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ කැපිටල් A කියන එකෙන් ලකුණු කරන්නේ මෙන්න මේ තාපයේ ගලා යන හරස්කල වර්ගඵලය. හරිද? මෙන්න මේ A කියන එකෙන් ලකුණු තාපයේ ගලා යන හරස්කල වර්ගඵලය. මෙතන සිම්පල් L කියන්නේ හරිද? සිම්පල් L කියන්නේ මෙන්න මේ දණ්ඩේ දිග නැත්නම් මේ තාප සංක්‍රමණය වෙන දිග. හරිද? θ1 ඉන්න θ2 තියෙන දිග. හරි? θ1යි θ2යි අතර තියෙන දිග. උෂ්ණත්ව වෙනසට අදාළ වෙන දිග. හරි. එතකොට සාමාන්‍ය දණ්ඩක නම් තාපයේ සංක්‍රමණය වෙනවා. එතකොට දණ්ඩු කිහිපයක් එක ළඟ දාලා තියෙන විදිහ. හරිද? දණ්ඩු කිහිපයක් එක ළඟ දාලා තියෙන අවස්ථාවක් සැලකුණු. දණ්ඩු කිහිපයක් එක ළඟ දාලා තියෙන අවස්ථාවක් සැලකද්දී මෙන්න මෙහෙම එකක් වෙන්නේ. දණ්ඩු කිහිපයක්. හරි. අපි පොඩි වෙලා දෙමු. දණ්ඩු දෙකක් ගමුකෝ. දණ්ඩු දෙකක්. හරිද? මේ දණ්ඩු දෙකක් සලකද්දී මෙතනදී බලන්න මම මෙයාගේ සන්නායකතා මේක k කියලා ගන්නවා. මෙයාගේ නියතේ k2 කියලා ගන්නවා. හරිද? එතකොට බලන්න දැන් මේකෙදී මේ පැත්තේ උෂ්ණත්වය θ1 මේ පැත්තේ උෂ්ණත්වය θ2 මේ දිගේ L1 මේ දිගේ L2 හරිද? මෙයාගේ වර්ගඵලය A. හරිද? දැන් මේ අවස්ථාවල වර්ග වෙනවා මේ පැත්තේ තියෙන එක සලකමු. හරිද? එතකොට දැන් මේකෙදී මේ පැත්තෙන් තාපය එනවනම් අපි හිතමු θ1ට වඩා θ2 ලොකුයි කියලා. θ1ට වඩා θ2 ලොකුයි කියලා. හරිද? ඒ කියන්නේ මේ පැත්තෙන් තමයි තාපය සපයන්නේ. ඒ කියන්නේ මේ පැත්තෙන් එන තාපය මෙහෙම මේ දිගේ ගිහිල්ලා මෙතනින් එළියට යනවා. ඒක බලන්න. ඇතන් අවස්ථාවකදී යාළුවෝ ප්‍රශ්න කරන්න පුළුවන් මෙන්න මේ පොදු මුහුණතේ. එහෙම නැත්නම් මේ K1 K2 කියන නියත තියෙන පෘෂ්ඨ දෙක නැත්නම් K1යි K2යි කියලා ලෝක දෙකක් නේද තියෙන්නේ. මේ තියෙන මාධ්‍යයන් දෙකක්. ඒතර මේ මාධ්‍යයන් දෙක මැද්දේ හරිද? මැද්දේ හරි මැද උෂ්ණත්වය කීයද කියලා θ1 කීයද කියලා අහන්න පුළුවන්. ඒක බලන්න. මෙතනින් එන තාපයම තමයි අර පැත්ත ගන්න. ඒක මම මේකේ ඉඳන් මෙතෙන්ට යන තාපය මේ θ1 ඉඳන් θ දක්වා කියන්නේ සිම්පල් L එක දුරක් දක්වා යන තාපයට ප්‍රකාශනයක් ලියුවොත් dq/dt සමානයි k1 a θ1 ඉන්න θ බෙදීම L. හරි? θ1 ඉන්න θ බෙදීම L. එක. මම මේක එක කියලා ගන්නවා. හරිද? දැන් බලන්න මෙතනින් එන තාපයම තමයි මෙතනින් යන්නේ. එහෙනම් මේ එකම කාලයක් සැලකුවම මේ හරහා යන ශීඝ්‍රතාව සමානයි. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ දණ්ඩේම මේ කොටස ගත්තත් මේ කොටස ගත්තත් සම්පූර්ණ ශීඝ්‍රතාව සමානයි. එහෙනම් මේ සම්පූර්ණ දණ්ඩේ
මෙන්න මේ කොටස සැලකුවොත් එහෙම මේ ඒ දෙකට අදාළ කොටස සැලකුවා එතන ශීඝ්‍රතාවය dq/dtම තමයි. මම එහෙනම් dq/dt කියලා L2 කියන කොටසට අදාළ මෙන්න මේ කොටසට අදාළ K2 කියන කොටසට අදාළ හරි K2 කියන කොටසට අදාළ සමීකරණ ලියනවා K2a θ ඍණ θ2 බෙදීම L2 කියලා. හරි දෙක. බලන්න අපිට ඕනේ θ උෂ්ණත්වය මෙයාලා අහුවේ. මම කිව්වා දැන් මෙතන θ කියන උෂ්ණත්වය අහන්න පුළුවන් කියලා. හරිද? බලන්න dq/dt කියන එක මෙතන dq/dt කියන එක දෙකම සමානයි. එහෙනම් අපිට පුළුවන් 1 සමානයි 2කින් K1 a θ1 ඍණ θ බෙදීම L1 සමානයි K2 a θ ඍණ θ2 බෙදීම L2 කියන එකෙන් ඔයාලට θ වලට උත්තරයක් උක්ත කරගන්න පුළුවන්. හරි. බලන්න. හරි. ඒක එතකොට අනවරත අවස්ථාව. එහෙම නැත්නම් මේ හරිද මේ තාපය ගමන් කරන දණ්ඩේ හරිද මේ තාපය ගමන් කරන දණ්ඩේ හරිද මේ තාපය ගමන් කරන දණ්ඩේ මේ පැත්තෙන් අපි තාපය ලබා දුන්නාට පස්සේ හරිද මේ පැත්තෙන් අපි හීට් එක දුන්නාට පස්සේ හරිද මේකට හීට් එක දුන්නාට පස්සේ මෙයා මෙන්න මේ ගමන් කරන දණ්ඩ අවුරායත කියලා කියනවා. මේ අවුරායත කියන්නේ මෙන්න මේ දණ්ඩ තාපහානියක් සිද්ධ වෙන්නේ නැති විදිහට. හරි තාපහානියක් සිද්ධ වෙන්නේ නැති විදිහට මෙයා ආවරණය කරලා තියෙනවා කියන තමයි මේ අවුරා කියන එකෙන් අදහස් කරන්නේ. දැන් අපි ඒක මෙන්න මේ විදිහට ලකුණු කරනවා. හරි. එතකොට බලන්න. දැන් මෙහෙන අවුරාවේ දණ්ඩක් නම් මෙහෙන් එන තාපය හරිද? මෙහෙන් එන තාපය. ආරම්භක අවස්ථාවේදී මෙන්න මේක පද්ධතිය θr එහෙම නැත්නම් කාම්බර උෂ්ණත්වයේ පැවතියේ කියලා අපි සැලකුවොත් හරිද? කාම්බර උෂ්ණත්වයේ තිබ්බයි කියලා හිතුවොත් හරිද? ආරම්භක අවස්ථාවේ තාපය දෙන්න කලින් මේ පැත්තත් θr මේ පැත්තත් θr මෙන්න මේ සම්පූර්ණ දණ්ඩම θr තමයි. හරිද? තාපය දුන්නාට පස්සේ මේ පැත්තකින් හරිද? මේ θr එක යම් කිසි උෂ්ණත්වයක දක්වා රත් වෙනවා. එන්න කාලයත් එක්ක උෂ්ණත්වය රත් වෙනවා. හරිද? උෂ්ණත්වය වැඩි වෙනවා. කාලයත් එක්ක උෂ්ණත්වය වැඩි වෙනවා. හරි? උෂ්ණත්වය වැඩි වෙලා යම් කිසි නියතකයකට එනවා. යම් කිසි නියතකයකට එනවා. අපි හිතමු තත්ත්ව θ1 කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ උෂ්ණත්වයත් ඒ විදිහටම තාපය ලබා දීම නිසා මේ පැත්ත තාපය ගමන් කරනකොට මේ පැත්තට තාපය දුන්නාට පස්සේ මේ පැත්තේ උෂ්ණත්වය එන්නේ වැඩි වෙනවා. හැබැයි මේ පැත්තේ උෂ්ණත්වය අඩුයි. උෂ්ණත්වය වැඩි තැන ඉඳන් උෂ්ණත්වය අඩු තැනට තාපය ගමන් කරනවා. මේ විදිහට තාපය ගමන් කිරීම නිසා මේ θr එකත් උෂ්ණත්වය වැඩි වෙලා යම් කිසි නියත අවස්ථාවකට එනවා. හරිද? මෙතන θ1 මේ විදිහට නියත අවස්ථාවකට ආවා වගේ අරහෙ θ2 කියලා නියත අවස්ථාවකට ආවා කියලා සලකමු. අන්න ඕකට කියනවා අපි අනවරත අවස්ථාවක් කියලා. හරිද? මොකද්ද අනවරත අවස්ථාවක් කියලා? හරි? අනවරත අවස්ථාවක් කියලා. අනවරත අවස්ථාවට ආවට පස්සේ විතරයි අපිට අර ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P එහෙම නැත්නම් dq/dt සමානයි Ka θ1 ඍණ θ2 බෙදීම L කියන සමීකරණය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හරි? ඔය එකක්. හරිද? හරි බලන්නකෝ. එතකොට හරි. එතකොට දැන් මේ විදිහට දණ්ඩේ තාපය ගමන් කරන විට හරිද ඔයාලට සමහර විට දෙන්න පුළුවන් මෙන්න මෙහෙම කතාවක්. කොහොමද? මෙන්න මේ වගේ එකක් ඔයාලට අහන්න පුළුවන්. හරිද කොහොමද? නම් කිසි අවස්ථාවක් තියෙනවා මෙන්න මේ වගේ අවස්ථාවල් නම් ඔයාලා විභාග ගණන් වලදී ඕනෑ තරම් දැකලා ඇති. හරිද? ඕන තරම් දැකලා ඇති. හරිද? තාපය ලබා දෙනවා මේ පැත්තට. හරිද? මේ පැත්තට අපි හීට් එක දෙනවා. ඒ ලබා දීම නිසා එන්න මේ දණ්ඩ මේ විදිහට කැලි 3කට කැඩලා තියෙන අවස්ථාවන් නෙලා කියනවා. මේ විදිහට කැලි 3කට කඩලා තියෙන අවස්ථාවන් කියනවා. හරිද? මේන දණ්ඩ මේ y හැඩයට. ඒතර මෙන්න මැද උෂ්ණත්වය තමයි අලහන්නේ. හරිද? යාලා දෙනවා සමහරට මේ දණ්ඩ L මේ දණ්ඩේ දිගේ L මේ දණ්ඩේ දිගත් L. හරිද? සමහරට මේක 30 තියෙනවා. මේ කිලෝර 30 තියෙනවා. මේක 20 තියෙනවා. හරි. එතකොට ඊට අමතරව මේක මේ දණ්ඩ හිතමු අපි 100 තියෙනවා කියලා. හරි.
එතකොට ඔකෙදි වෙන්නේ හරිද? සෙල්සියස් 100 තියෙනවා කියලා. ඔකෙදි වෙන්නේ මේ හැම හරස්කඩ වර්ගඵලයක්ම A කියලා අපි ගමු. ඕකෙදි වෙන්නේ අපි මෙහෙන් දෙන හීට් එක හරිද? මෙහෙන් දෙන හීට් එක මෙහෙම ගිහිල්ලා මෙතනදී යාට ඒ ගමන් කරන තාපයට යන්න මාර්ග දෙකක් තියෙනවා. මෙහෙටයි මෙහෙටයි. හරිද? මෙහෙටයි මෙහෙටයි ගමන් කරන මාර්ග දෙකක් තියෙනවා. ඔන්න බලන්න එතකොට මේ ගමන් කරන් දින මාර්ග දෙකේදී මේ සම්පූර්ණ දණ්ඩම අවුරා ඇති අනවරත අවස්ථාවක් අපි සැලකුවොත් එහෙම සම්පූර්ණ දණ්ඩම අවුරා ඇති අනවරත අවස්ථාවක්. හරිද? මේ හැම පැත්තම තාප හානියක් සිද්ධ වෙන්නේ නැති වෙන්න ගමන් කරන්න ඕනේ. මේ තාපයේ ගමන් කරන තාප හානියක් සිද්ධ වෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ එන තාපය මේ පැත්තටයි මේ පැත්තටයි යනවා. හරිද? ඒ ගමන් කරද්දී මෙහෙන් ආපු තාපය මෙහෙටයි මෙහෙටයි යන්නේ. හරිද? මෙහෙන් ආපු තාපය තමයි මෙහෙටයි මෙහෙටයි යන්නේ. ඒ කියන්නේ මෙහෙන් ආපු තාපය Q නම් මෙහෙට යන තාපය Q1 නම් මෙහෙට යන තාපය Q2 නම් මෙහෙන් එන තාපය මේ පැත්තට යන තාපයටයි මේ පැත්තට යන තාපයට සමාන වෙනවා. මොකද මෙහෙන් එන තාප හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ එන තාපය ඔක්කොම මේ පැත්තට තමයි බෙදලා යන්නේ. ඒතකොට මේක T විශේෂයෙන් අවකලනය කරොත් එහෙම නැත්නම් කාලයත් එක්ක වෙනස් වීමේ ශීඝ්‍රතාවය ගත්තොත් හරිද? කාලයත් එක්ක වෙනස් වීමේ ශීඝ්‍රතාවය ගත්තොත් බලන්න dq/dt සමානයි dq1 බෙදීම dt dq2 බෙදීම dt. හරිද? dq2 මේ dt. හරිද? ඒක බෙදීම කියලාත් නෙමෙයි අපි කියන්නේ දැන් ඔය x1 නැත්නම් y කියන එකේනා x විශේෂයෙන් අවකලනය කිරීම කියන එක අපි කියන්නේ dy බෙදීම dx කියලා නෙමෙයි dy/dx කියලා. හරිද? එතකොට දැන් මේ y කියන ශ්‍රිතය x වලින් අවකලනය කිරීම කියන එක තමයි ඔය කියන්නේ. හරිද? බෙදීම කියලා කියන එක වැරදි අතනවා. හරි. එතකොට බලන්න dq/dt සමානයි dq1/dt dq2/dt. එතකොට dq/dt කියන අපිට ලියන්න පුළුවන්. හරි. බලන්න මේන තාපය නේද මෙහෙටයි මෙහෙටයි ගමන් කරන්නේ. එතකොට dq/dt කියන්නේ මෙහෙන් එන තාපය. හරිද? මේ දණ්ඩ හරහා යන ඔය මුළු තාපේනේ. ඔය මුළු තාපයේ ගමන් කිරීමේ ශීඝ්‍රතාවයට මෙන්න මේ කැලේ විතර සමීකරණ ලියනවා. මෙන්න මේ කොටස විතර සමීකරණ ලියනවා. මේ මැද උෂ්ණත්වය θීටා කියලා ගන්නවා. මොකද අපි ගානේ සාමාන්‍යයෙන් හන්නේ මැද උෂ්ණත්වය. සාමාන්‍ය උෂ්ණත්වයක් දීලා මේ L එක අගයක් වගේ දෙන්න පුළුවන්. අපි හිතමු දැන් මේ අර ශීඝ්‍රතාවයන් මොනවද ඒකක ටික මේ මොනවද නියත ටික මේ ඔක්කොගෙම ඒකක මේකේ k මේකේ 2k මේකේ k කියලා ගමු අපි. හරි බලන්න. මේකේ k මේකේ 2k මේකේ k dq/dt ලියන්න පුළුවන් අපිට. මෙන්න මේ දණ්ඩ විතරක් කරලා මොකද මුලින් එන තාපේ මෙන්න මේ දණ්ඩ දෙන්නේ. මුලින් එන තාපේ මේ දණ්ඩ එනවා නම් අපිට මේකට සමීකරණ ලියන්න පුළුවන් dq/dt සමානයි ka හරි 100 ඍණ θ බෙදීම L කියලා. හරිද? ඔය එකක්. එතකොට ඕක සමාන වෙනවා නේද? මෙහෙන් යන තාපයටයි මෙහෙන් යන තාපයේ ශීඝ්‍රතාවයන් දෙකට. ඒතර මෙහෙන් යන තාපයේ ශීඝ්‍රතාවයන් මට ලියන්න පුළුවන් 2k a 2ka θ ඍණ 20. θ ඍණ 20 බෙදීම L ධන. හරි ධන. ඇයි මෙහෙන් ආව තාපේ මෙහෙටයි මෙහෙටයි යනවා. මේ පැත්තේ කරලා ලියුවා. එහෙනම් මේ පැත්තේ කරලා කියන්න ඕනේ. ඒක ලියනවා ka θ ඍණ 30 බෙදීම L කියලා. ඔන්න ඔක සුළු කරගෙන ගියාට පස්සේ අපිට θ වලට ලස්සන උත්තරයක් එයි. හරි. මේවා ඉගෙනන්න විභාග ගණන් වලදී ඇවිල්ලා තියෙනවා අනන්තවත්. හරිද?